තෙරුවන් සරණයි ලංකාවාසී ලෝකවාසී බුදුබෝසත් බුදු පින්වතුනි අනුරාධපුර රාජධානී කාලය ගත කරන වෙලාවේ මට සිහියට නැගුණා මේ පොසොන් උදාවත් සමග යම් වටිනා කියන පණිවිඩයක් සමාජගත කරමින් මේ පොසොන් උදානියත් එක්කම යම් වටිනා කියන කරුණු කාරණා ටිකක් ඔබලට දෙන්නට මම කල්පනා කරා. බුදුබෝසත් බුදු පින්වතුනි මා හැමදාම මතක් කරන විදියට අපි දන්නවා අපි බක් මාසයේ ගත කරා බොහොම ආකූල ව්‍යාකූල පරිසරයක තුල අපි බක් මාසයේ ගත කරා ගොඩාක් කරදරකාරී තත්ත්වයෙන් අපි බක් මාසයේ අපි දන්නවා ලංකාවාසී බොහෝ ඇත්තෝ අසරණවයි ඒ බක් මාසයට මුහුණ දුන්නේ. ඉන් අනතුරුව අපි දන්නවා වෙසක් මාසය අපිට ආවා තෙමුගල සීකරන. ඒත් බොහොම අමාරුවෙන් අපි වෙසඟ කාලය ගත කරා. වෙන්දා තිබුණ අසිරිමත් භාවය අපිට තිබුණේ ඒ සමාජයේ අපි දැක්කා බොහෝ අසරණව මිනිස්සු වෙසක් කාලය ගත කරනවා. ඉන් අනතුරුව දැන් අපිට පොසොන් උදානේ එනවා. ඉතින් අපි විශේෂයි මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමීමත් එක්කම සිංහල බෞද්ධ ජනතාවට විශේෂ පෝයක් බවට පත් වෙනවා. ඉතින් දැන් අද මම මේ වෙලාවේ අනුරාධපුර රාජධානියේ කාලය ගත කරනවා. රුවන්වැලි මහසෑය කේන්ද්‍ර කරගෙන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඉතින් දැන් අපි දන්නවා සමාජීය වශයෙන් මේ බොහොම අමාරු තත්ත්වයෙන් ජීවත් වෙන මිනිස්සු ආගම දහම ඒ කටයුතු කරා වුණත් එදා වගේ විශාල කැපවීමකින් මිනිස්සුන්ට ඒ කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ආර්ථික වශයෙන් කායික වශයෙන් මානසික වශයෙන් මිනිස්සු බිඳ වැටලා ඉන්නේ. බුදුබෝසත් බුදු පින්තුනි අපේ රට විතරක් නෙමෙයි ලෝකෙම දිහා අපි බැලුවොත් එම විශාල ආකූල තත්ත්වයක තමයි මුළු ලෝකෙම අද පවතින්නේ. යුද්ධ පවතිනවා. ඒ වගේම ආර්ථික බෙලහීන තත්ත්වයෙන් මුළු ලෝකෙම පෙනෙන සමහර රටවල් නැත්තන්ට ඛණ්ඩ පවන්න යුද්ධ තියෙන රටවල් බොහොම දුක්ඛිත කාලය ගත කරනවා. ලංකාවාසී මේ බෝසත් ඇත්තොත් එහෙමයි ලංකාවාසී හැම කෙනෙක් වගේ සතුටින් නෙමෙයි ජීවත් වෙන්නේ. මිනිස්සු තම තමන්ගේ උත්සාහය මත තම තමන්ගේ වීරියෙන් තමයි උත්සාහයෙන් තමයි කටයුතු කරන්නේ. එතකොට මේ පවතින රජයන් තුළින් පවතින සමාජ රජයන් තුළින් මිනිස්සුන්ට ඇති සිතත් සාන්තියක් නැහැ. මිනිස්සු බෙලහීන තත්ත්වයට පත් කළා, මිනිස්සු ආකුල තත්ත්වයට පත් කළා. ඒ විතරක් නෙමෙයි මිනිස්සු එකිනෙකා ගහ මරා ගන්න, එන කොටා ගන්න තත්ත්වයට පත් වෙලා අවලාද කියමින් කාලය ගත කරනවා. ඉතින් වත්මන් රජය පිහිට වෙලත් දැන් මාස 7කට වැඩි ඉක්ුත් වෙලා තියෙනවා. නමුත් බොහොම අමාරුවෙන් තමයි රජයන් උනත් කරගෙන යන්නේ. ඉතින් අලුත් නිර්මාණයක් පරිවර්තනයක් කිසියම් මූදයක් නැහැ. අපිට අවාසනාවන්තකම කියන්නේ අපිට නිර්මාණාත්මක රජයක් අපිට ඇත්තේ නැහැ. අලුතෙන් හිතන්න, අලුත් විදිහට ලෝක දිහා බලන්න, ඒ වගේම ලංකාවේ තියෙන මේ ප්‍රශ්න ගැටලු හඳුනා ගන්න. ඒ වගේ අවස්ථාවක් නෙමෙයි දැන් තියෙන්නේ මේ පවතින රටාවත් ඔහේ කාලය ගත කරගෙන යනවා. නමුත් ආර්ථිකමය වශයෙන් එහෙම නැත්නම් සංවර්ධනය වශයෙන් ඒ කිසිම දියුණුවක් ඇත්තේ නැහැ. ඒක අපිට පේනවා. ඒක අපි සත්‍ය කතා කරනක වෛරයෙන් නෙමෙයි. ඒ හේතු මේ දේවල් මේ පරිසර ලෝකයේ විශ්වය ලංකාව මේ දේවල් බලනකොට මේවෙන් අර්ථ ගන්නෙන්නේ මේ යුග මම හැමදාම කියන්නේ මේක යුග පරිවර්තනයක්. මේ යුග පරිවර්තනයේ ගෞතම බුදුරජාණන් තවත් වසර 2500ක ඈතට ආරක්ෂා කරන යුග පරිවර්තනයක්.
තවත් වසර 2500ක ඇතර ගෞතම බුදු රාජ්‍ය ආරක්ෂා කරන යුග පරිවර්තනයක් වෙන මේක තේරුම් ගන්න බෑ. තවත් එකක් ලංකාවාසී පාලකයෝ හැම කෙනෙක්ම හිතන්න ඕනි මේක බුදුන්ගේ දේශයක්. බුදුන් වැඩිය දේශයක් තේරවාද බුද්ධාගම තියෙන රට. ඒ වගේම මේ බුදුදහම ගහට පොත්ත හා සමානව බැඳලා තමයි මිනිස් ජීවිත උසකර්මාන්තේ මේ හැමදේම සකස් වෙලා තියෙන්නේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනි මේ පොසොන් මාසේ අපි පුළුවන් තරම් අපි ආධ්‍යාත්මිකත අපි අමාරුවෙන් හරි ජීවමාන බුද්ධ වන්දනාව කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ලෝක සත්‍යයට මෛත්‍රී කරන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් තරම් සීල ප්‍රතිපදාවෙන් අමාරුවෙන් නමුත් ජීවත් වෙමින් මේ යුගයේ අපි ආධ්‍යාත්මික ධර්මතාවයේ ජීවත් වෙන්න අපි උනන්දු වෙන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි විශාල මීටත් වඩා බෙලහීන තත්ත්වයටපත් වෙලා විශාල විනාශයකට අපිට යන්න. අපි මේ වගේ අවස්ථාවල් වලට මුහුණ දීලා මේ රටේ අපි මුහුණ දීලා තියෙනවා. අපි යුද්ධයක් තිබුච්ච රටක්. ඒ කාලේ අපි බොහොම බයෙන් බියෙන් ජීවත් වෙච්ච රටක්. ඒ වගේම ඊළඟට වසංගත ඇදිච්ච රටක්. ඒ වගේම කුමන්ත්‍රණකාරී මූලධර්මවාදීන්ගේ ග්‍රහණයට සතු වෙච්ච රටක් එක්තරා අවස්ථාවක්. ඉන්නන්තු ආර්ථික බෙලහීනතාවෙන් බොහොම දුකටපත් වෙච්ච කාලයක. ඒකට අපි කාලාන්තරයක් තිස්සේ මේ දුකටපත් වෙලා දුකෙන්ම තමයි අපි මේ ජීවිතේ කාලය ගත කරන්නේ. දැන් තාමත් සැනසීමක් නැහැ. එහෙනම් මේ පොසොන් මාසේ අපිට මේ ගෞතම බුදු රාජ්‍ය ලැබිච්ච මාසේ අපි කල්පනා කරන්න ඕනේ මේ ආධ්‍යාත්මික ලෝකය නිර්මාණය කරගන්න